අද අපි කතා කරන්න යන්නේ අපේ ගෙවත්තේ දිය කඩාද්දර හරිම සරලව හැදෙන. ඒත් මුළු ලෝකයේම අවධානය දිනාගත්තු පුදුම හිතෙන ශාකයක් ගැන. මේ ශාකය ආයුර්වේදයේ හඳුන්වන්නේ බ්‍රහමී කියලා. එහෙමත් නැත්නම් මහා රසායනයක් විදියට. ඔව් ඔබ හරි. අද අපේ මාතෘකාව ගොටුකොළ. ලොවම එක මිටට ගොටුකොළ කියන්නේ අද ඊයේ හොයාගත්තු දෙයක් නෙමේ. වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන ආයුර්වේද සහ චීන වෛද්‍ය විද්‍යාවේ මේ ශාකයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ආසියාවේ ඇතැම් රටවල විශ්වාසයක් තියෙනවා අලි ඇතුන් දීර්ඝ කාලයක් ජීවත් වෙන්නේ ඔවුන් වැඩිපුර ගොටුකොළ ආහාරයට ගන්න නිසා කියලා. ඒ නිසාම මෙය දීර්ඝායුෂ ලබා දෙන ශාකයක් විදියටත් ප්‍රසිද්ධයි. ඇයි අපි ගොටුකොළ කන්න ඕනේ? ප්‍රධානම හේතුව තමයි මොළයේ සෞඛ්‍ය. ගොටුකොළවල තියෙන සංයෝග මගින් මොළයේ නියුරෝන අතර පණිවිඩ හුවමාරුව වේගවත් කරනවා. පාසල් යන දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරගන්න, රැකියාවේ නීතු අයට මානසික ඒකාග්‍රතාවය වැඩි කරගන්න, වයස්ගත වන විට ඇතිවන අමතක වීම පාලනය කරන්න මේ හැම දෙයකටම ගොටුකොළ කියන්නේ ස්වභාවික බ්‍රේන් ටොනික් එකක්. ඒ වගේම තමයි අද කාලේ ගොඩාක් අය ජීවත් වෙන්නේ ආතතියෙන්. ඉතින් ගොටුකොළවල තියෙනවා ඇඩැප්ටොජෙනික් කියලා ගුණාංගයක්. ඒ කියන්නේ ශරීරයේ ඇතිවන ආතතියට ඔරොත්තු දීමේ හැකියාව මෙය ලබා දෙනවා. රාත්‍රියට සූබර නිින්දක් ලබා ගන්න වගේම අනවශ්‍ය බිය සහ කාංසාව එහෙමත් නැත්නම් ඇන්සයිටි දුරු කරන්නත් ගොටුකොළවලට පුළුවන්. තරුණ පෙනුම රැකගන්න කැමති අයටත් මේක රහස් ඔසුවක්. ගොටුකොළවල සැපොනින්ස් කියලා රසායනික කොටසක් අඩංගු වෙනවා. මේ අපේ සිරුරේ කොලජන් නිපදවීම උත්තේජනය කරනවා. තුවාල ඉක්මනින් සුව කරන්න, සමේ රැලි වැටීම පාලනය කරන්න සහ සමේ පැහැපත් බව රකින්න මේ නිසා හැකියාව ලැබෙනවා. අපගේ රුධිර සංසරණ පද්ධතිය නිරෝගීව තබා ගැනීමටත් ගොටුකොළ දායක වෙනවා. නහර ගැට ගැසීමේ රෝගී තත්වයෙන් පීඩා විඳින අයට ගොටුකොළ ඉතාම ගුණදායකයි. ඒ වගේම ශරීරයේ විෂ නාශකයක් ලෙස ක්‍රියා කරමින් අක්මාවේ සහ වකුගඩුවල සෞඛ්‍යයත් ගොටුකොළ වලින් ආරක්ෂා කරනවා. අපි ගොටුකොළ ගුණයි කිව්වට පාවිච්චි කරන්න ඕනේ නිවැරදි ක්‍රමයටයි. අපිට පුළුවන් එක සම්බෝලයක් හදලා කන්න. නැවුම් ගොටුකොළ ලියලා පොල් සමග ආහාරයට ගැනීම ඉතාමත් ප්‍රසිද්ධ වගේම ගුණවත් ක්‍රමයක්. ඒ වගේම තමයි ගොටුකොළ කැඳ. උදැසන හිස් බඩ පානය කළ හැකි ඉතාම පෝෂදායී පානයක්. ඉතින් ගොටුකොළ කියන්නේ ස්වභාවිකව අපිට ලැබිච්ච ඉතාමත්ම විශාල පරිත්‍යාගයක්. නමුත් ගැබිණි මව්වරුන් හෝ විශේෂ ඖෂධ ලබා ගන්න අය මේ ගොටුකොළ භාවිතා කරන්නට ඕනේ වෛද්‍ය උපදෙස් මත. ඉතින් යාළුවනේ මිල අධික විටමින් පෙති පස්සේ යන්නේ නැතුව අපේ ගෙවත්තේම තියෙන මේ පුංචි ගොටුකොළ පඳුරෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. අද අපේ මේ YouTube වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපේ channel එක like කරන්න, subscribe කරන්නත් අමතක කරන්නත් එපා. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා.